හලෝ යාලුවන ඉතිං සුබ දවසක් හැමෝටම මට හිතුන අද අන්බොක්සිං වීඩියෝ කරඟාවන හොඳයි කියලා මුදම ගජට් කීපයක්ම මිලදී ගත්තා මගේ පාවිච්චය සඳහා ඉතිං මට හිතුනා අන්බොක්සිං වීඩිය කරඟාවන බලටත් හොඳයි බලාගන්න පුළුවන් වගේම ගන්නවනං කොලිටීක සහ ඉට පස්සේ බ්‍රෑන්් එක මොකක්ද කියලත් පොඩ්ඩක් බලාගන්න පුළුවන් ඉතිං දැන් මෙහෙට නං සමයක පටන් ගත්තා ඉතින් නිසා පොඩ්ඩක් කර සීත අඳුන්ටි ගලවලා මේ ලයිට් විදිහට ඉන්න පුළුවන් සමයක පටන් ගත්ත මේ මාසෙත් තියෙනවා ඉතින් ඊට ඊළඟ මාසේ තමයි අතරම හරියටම මැයි අප්‍රේල් මැයි වගේනට තමයි හරියටම රස්නටයක් දැනෙන්නේ දැන් තාමත් සීතලයි ඉතින් මම්බලිම පෙන්න්න මං ගත්තා මට මේ කාලෙක කාලයක් තිස්සේදලා මට ඕනකමත් තිබුණ මේ පෙන්ඩ්‍රයිව එකක් ගන්න හැබැයි ගන්න පෙන්ඩ්‍රයිවස් මගේ වීඩියෝස් ටික දාගන්න මට හැම වෙලාවෙම ස්පේස් එක මදි එකනේ මට මදර මම ගොඩක් කලාට ස්පෝර්ට්ස් වගේ දේවල් වීඩියෝස් රෙකෝඩ් කල්ලා මගේ කවදහරි බලන්න මං ඒව දාගන්නවා ඉතින් ඒවයි කොලිටිකත් සාමානෙන් 4K නෙවේ හැබැයි ඊට එහා තියෙන ෆුල් HD කොලිටි විඩියෝ මං ගොඩක් වෙලාට ගන්න ඉතින් මට හැමදාම මේ පෙන්ඩ්‍රයිව් ප්‍රශ්නයක් තිබුණා පෙන්ඩ්‍රයිව් 6-7ක් මල්ලක තිබුණා 32GB 64GB වගේ ඒවා නමුත් මට ඒවා මදි ඉතින් ඒ නිසා මං කල්පනා කරා ඊට වඩා හොඳ එකක් ගන්න කියලා අය මං ගොඩක් පාවිච්චි කරේ කිංස්ටන්ම තමයි ඉතින් මම දැන් ඊයේ පෙරේද ගත්තා පෙන්ඩ්‍රයිව් එකක් portable SSD 2 terabytes Kingston මේක තමයි pen drive එක මේක 2 terabytes තියෙනවා ඉතින් මාර ස්පීඩ් එකක් තියෙනවා data transfer කරද්දී තාම හොඳ ස්පීඩ් එකක් ඒ කියන්නේ 5GB වගේ දානවා නම් විනාඩි දෙකක් තුනක් වගේ ඇතුළත දෙකක් වගේ ඇතුළත මම හිතන්නේ බොහෝ දුරට හොඳ ස්පීඩ් එකක් තියෙනවා දාගන්න පුළුවන් ඉතින් ට්‍රාන්ස්ෆර් කරනකොට ඊළඟට මම දැන් පෙන්නන්න මේක හැබැයි ටිකක් ගණන් වැඩි ගානත් මම කියන්නම් හොඳ ප්‍රීමියම් ලෝකයක් අතරම තියෙනවා මේ බොක්ස් එකේ සහ ඒ හැම ප්‍රොඩක්ෂන් එක හරි වටිනවා කොහොමත් කිංස්ටන් අතරම always looking premium shape මේ තමයි මේ තියෙන්නේ ඒකට එන data transfer කරන්න තියෙන කේබල් එක මේක C type කේබල් එකක් ඉතින් දැන් හැම ෆෝන් එකට මෙන්නේ සාමාන්‍යයෙන් C type එකනේ ඒක ගොඩක් හොඳයි එහෙම නැත්නම් අපිට වෙනම ආයි කේබල් එකක් ගන්න එපා දැන් මේ තමයි ප්‍රොඩක්ට් එක Kingston 2 terabytes pen drive එක මේක මේ රබර් බුෂ් එකකින් වගේ වහලා තියෙනවා මේක water proof ඒ වගේම dust proof gadget එකක් මේ තමයි Kingston 2 terabytes gadget එක මේක lifetime ඕන කෙනෙකුට වටිනවා lifetime පාවිච්චි කරන්න පුළුවන් 2 terabytes means it's a huge storage it's a huge storage ඉතින් ඒ නිසා ඔයාලට මේක ගත්තොත් ගොඩක් වාසි lifetime මේ තමයි port C type එකේ කේබල් එක මේක ගැහුවා මේක මෙතනින් ෆෝන් එකට දුන්නම් ෆෝන් එකේ සියලුම දේවල් අපිට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් මේකට තප්පර කීපයක් ඇතුළත photos videos softwares ඕන දෙයක් ඉතින් ඊට පස්සේ දැන් අපිට මේක ටීවී එකට වගේ මේකේ තියෙනවා බලා ගන්න අපිට ස්මාර්ට් ටීවී එක හරහා බලන්න පුළුවන් නම් මේකට ගහන්න ඕන C port C type එකේ තියෙන කේබල් එකක් සහ ඊට පස්සේ මේ පැත්තේ USB එක තියෙනවා නම් බොහොම easy සමහර විට අපේ ෆෝන් charge කරන මේක වුණත් කේබල් එක වුණත් ගහ ගන්න කේබල් එක ගහ ගන්න පුළුවන් මම නම් ගොඩක් කරලා ඒක තමයි පාවිච්චි කරන්නේ ටීවී එකට දාලා බලනවා නම් ඉතින් මේ තමයි ප්‍රීමියම් ලුක් එකක් තියෙන හැම දෙයක්ම හරි හොඳයි මේක එන්නේ ඉතින් මෙච්චර තමයි තියෙන්නේ මට කියන්න ඕනේ මේක මෙහි 240යි යූරෝ වලින් ගත්තොත් එහෙම යූරෝ 240යි ලංකාවේ සල්ලි වලින් ගාණ වැඩි
72,000ක් වෙනවා. රුපියල් වලින් 72,000ක්. හැබැයි ඉතින් මේක ගොඩක් වෙලාවට ඒකට සල්ලි නේ එතන ප්‍රශ්නේ තියෙන්නේ. අවශ්‍යතාවය software සාරි engineer මොනවා හරි technology පැත්තේ IT පැත්තේ කරන අයට මේවා හරි වැදගත් 2 terabytes කියන එක. pen drive එක කියන එක කාටත් වැදගත් අද කාලේ. නමුත් 2 terabytes තරම් අවශ්‍යතාවයක් තියනවාද කියන එක තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ගන්න පුළුවන් මේක ගාන තමයි පොඩ්ඩක් ලංකාවත් බලකොට මේවා තියෙන. ගන්නවා නම් හැබැයි කිංස්ටන් ගන්න ස්පීඩ් එක හොඳයි. ඩස්ට් ප්‍රූෆ් එක තියෙන කරප්ටන්ට් තියෙන ඉඩකඩ 0% වගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳයි. මේක ගැන විස්තර විශේෂ දෙයක් නම් කියන්න දෙයක් නැහැ. ඉතින් මේකේ හම්බ වෙන්නෙත් මේ කේබල් එකයි මේකයි ගැජට් එකයි විතරයි. රබර් බූෂයක් වගේ දාලා තියෙනවා මේක ප්‍රොටෙක්ට් වෙන්න. වෙන නම් මේකේ විශේෂ දෙයක් නැහැ. මේකේ නම තමයි මේ තියෙන්නේ Portable SSD XS 2000 කියලා තමයි කියන්නේ. Kingston 2 terabyte Kingston 2 terabytes pen drive එකක් ගම ගන්න පුළුවන්. ඒ ඔරිජිනල් තැනකින් ගන්න කොපීස් නෙවෙයි. ඉතින් හැම වෙලාවෙම ගන්නකොට ඔරිජිනල් එක ගන්න බලන්න. මොකද මෙහෙට නේව නම් චයිනා නෙවෙයි කොහෙ ගියවත් ඔරිජිනල් ප්‍රොඩක්ට් එක තමයි එන්නේ. මොකද යුරෝප් වලට ගහන ප්‍රොඩක්ට් එක ගොඩක් වෙනස්. ආසියාවේ කන්ට්‍රීස් වලට ගහන ප්‍රොඩක්ට් වලට වඩා. ඉතින් ඒ ගැජට් එක එහෙම තියෙද්දි ඔන්න Kingston 2 terabytes pen drive එකයි ඊට පස්සේ අනිත් එක තමයි මම මේ වීඩියෝ එක ඉවර කරන්න ඕන. මේක Lamtech කියලා Bluetooth එකක්. හැබැයි ඉතින් මේ Bluetooth වර්ග නම් ගොඩක් තියෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි මම ගන්න හේතුව මට Bluetooth වර්ග කීපයක් මලක තිබුණාට මට ඒවා එච්චර පස්සේ බලනකොට ඒ වගේ මොනවා හරි අඩුපාඩුවක් තිබුණා අපි වැඩ කරන විදිහත් එක්ක බලනකොට. දැන් ගොඩක් වෙලාවට Bluetooth එකක් ඕනම කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙන්නේ ෆෝන් එක හැම වෙලාවෙම අතේ තියාගන්න බෑනේ. ෆෝන් එක කොහේ හරි පැත්තට මීටර 10-15ක් හරි එහෙම නැත්නම් ඇඳේ හරි තියලා තමයි කාමරේ වැඩක් හරි කරනවා. එහෙම නැත්නම් රැකියාව කරන තැන හරි මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ගැජට් එකක් ගත්තොත් එහෙම මේක Lamtech retractable clip-on BT 5.3 headset තමයි මේකේ නම. retractable clip-on BT 5.3 headset එකක්. clear voice HD voice එකක් මේකේ තියෙනවා ඇත්තටම. බලා ගන්න හොඳට. ඊට පස්සේ මේකේ මීටර මේකෙත් එන්නේ C type එකේ charger එකක් එනවා. ඊට අමතරව මේකේ තියෙනවා 10 meters distance එකක් තියෙනවා. 10 meters distance කියන සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක්. ඉතින් අපිට වැඩ කරන work place එක ඇතුළත කරන ඩ්‍රයිවර් කෙනෙකුට නම් වාහනයක් පදවන කෙනෙකුට නම් හරිම පහසුයි, හරිම වටිනවා. ඒ වගේම එළියේ වැඩ කරන කෙනෙකුටවත් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එක පැත්තකින් තිබ්බා තමන් වැඩ කරනවා. මේක මම කියන කරන විදිය. ඊට පස්සේ talking hours තියෙනවා මේකේ 10 hours. talking hours කතා කරන්න පුළුවන් පැය 10ක් එක දිගට. music hours තියෙනවා 12 hours. ඒ කියන්නේ music එක දාගෙන කනේ ගහගෙන music එක දාගෙන පැය 12ක් ඉන්න පුළුවන්. බැටරි බහින්නේ නැහැ. ඉතින් voltage එක 5 volt. ඉතින් ඊට පස්සේ type C ඉතින් මේක තමයි මේක තමයි තොරතුරු ටික. ඉතින් මේක මම පෙන්නන්නම්. මේ තියෙන්නේ C type එකේ USB cable එක සහ AC type එකේ port එක මේකට charge කරන්න. සාමාන්‍යයෙන් පැය එකමාරක් පැයක් වගේ යනකොට charge වෙනවා මේක. මේ තමයි ඒ gadget එක. මේක තමයි gadget එක. Bluetooth gadget එක. ඉතින් මම පෙන්නන්නම් මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. දැන් මේක මේ මෙන්න මේ clip එක එබුවාම මේ විදිහට තමන්ට පුළුවන් මේක පැතිරෙන්න ගහ ගන්න. මේ ගහ ගන්න පුළුවන්. මෙහෙම ගහගත්තන් පස්සේ කෝල් එක එනකොට මෙතනින් තියෙන යට ඩවුන් ඇරෝ එකක් තියෙනවා. යට බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරාම කෝල් එක ආන්සර් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට ඒ කෝල් එක අවශ්‍ය නැත්නම් ඒ කෝල් එක ආන්සර් කරලා අපිට මේක මෙහෙම ඇදලා ගහ ගන්න පුළුවන් මේ විදිහට. දැන් මේක වැඩ අපි වැඩ අපේ බොඩි ඕගන්ස් ඔක්කොම වැඩ කරනවා ෆන්ක්ෂන් වෙනවා.
ඉතින් මේකත් වැඩ කෝල් එකේ කතා කර කර වැඩ කරන්න පුළුවන්. හරි පහසුයි මේක. ඊට පස්සේ මේ ගැලෙව්වා කලවලා උඩ තියෙන තව ඇරෝ බටන් එකක් අප් බටන් එක. ඒක එබුවාම මේ කේබල් එක ඇතුළට යනවා. හරිද? ඊට පස්සේ මේතර තියෙන ඩවුන් ඇරෝ කී එක ඇරෝ එක දෙපාරක් ප්‍රෙස් කරාම අපිට පුළුවන් මේක කට් කරන්න. එන කෝල් එක කට් කරන්න පුළුවන්. ආන්සර් කරන එක බටන් එකයි. ඊට පස්සේ අපි කට් කරලා ඉවරලා අහපව් අපිට ඒකටම ඩයල් කරන්න ඕන නම් අපි වැඩ ඉවර වුණාට පස්සේ කම්පියුටර් ඩිස්ටර්බ් එකක් කරනවා. ඒ නිසා අපි කට් කරා. ඊට පස්සේ අපි ආපව් ගන්න ඕන නම් ඩබල් ක්ලික් කරාම අර රීඩයල් වෙනවා අර නම්බරේට. හැබැයි මේක WhatsApp වලට රීඩයල් කරක යන්නේ නැහැ. කෙලින්ම යන්නේ ෆෝන් එකේ මේකට. මම බලව WhatsApp එකට රීඩයල් කරන්න බෑ. කෙලින්ම ඩිරෙක්ට් යන්නේ ෆෝන් සිස්ටම් එකේ තියෙන නම්බර එකට. SIM එකේ නම්බර එකට. ඉතින් මේක හරි වටිනවා. මේ වගේ ගැජට්ස් ගොඩක් තියෙනවා ඇත්තටම. මේක Lamtech කියන එක නම්බරයක් විතරයි. එක බ්‍රෑන්ඩ් එකක් විතරයි. ඉතින් තව වර්ග තියෙනවා. ඉතින් ක්වොලිටි එක තමයි වැදගත් වෙන්නේ මෙතන. මේ ප්‍රයිස් එකේ. මේකේ ප්‍රයිස් එක යුරෝ 30ක්. ඒ කියන්නේ රුපියල් 10000ක් ලංකාවේ සල්ලි වලින්. ඉතින් ඒනට හොඳ ගැජට් එකක්. සාමාන්‍යයෙන් මේ යුරෝපෙට එන ඒවා අර මං කිව්වා වගේ කින්ස්ටන් එක වගේ තමයි මේ වගේ යුරෝපෙට එන ඒවා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අපේ ආසියාතික රටවල් වලට බෙදා හරිනට වඩා ක්වොලිටි එක හොඳයි. හොඳේ. ඉතින් ඒ නිසා හරි වැදගත්. ඉතින් මේකේ ලොකු විස්තරයක් කියන්නත් මේකෙත් නැහැ. මේක Bluetooth ගැජට් එකක්. අපිට මෙතන හැන්ග් කරගන්න පුළුවන් අපේ ටී-ෂර්ට් එකේ හරි ෂර්ට් එකේ හරි. ඊට පස්සේ මේකින් හැම දෙයක්ම මේ ඇරෝ දෙකකින් අපිට මේ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මොකද්ද අපිට ආන්සර් කරනවද කට් කරනවද අප රීඩයල් කරනවද ඕනම දෙයක්. ඉතින් හරි වටිනවා මේ බලන්න මේ ගැජට් එක. ලං කරලා පෙන්නනවා. ඉතින් මේක මෙහෙම තියලා එතනින් අපි උඩ බටන් එක ගැබුවාන් පස්සේ මේක ඇතුළට එනවා. හරි පහසුයි. මෙතන මේ ක්ලිප් එක තියෙනවා. මේක හැන්ග් කරගන්න පුළුවන් මේකේ. ඉතින් හරි පහසුයි. අනික 24 පැයක්. මේක sorry 24 පැයක් නෙවෙයි. calling hours 10 hours තියෙනවා මේකේ. calling hours කියන්නේ එක දිගට කතා කරන්න පුළුවන් calling hours 10 hours. ඊට පස්සේ පැය 120ක් තියෙනවා මේක ස්ටෑන්ඩ් බයි. ඒ කියන්නේ charge කරලා පැය 120ක් තියන්න පුළුවන්. charge කරලා පැය 120ක් තියන්න පුළුවන්. ඉතින් ලොකු ප්‍රමාණයක් එතකොට. ඒ කියන්නේ හදිස්සියකට අපිට ටක් ගාලා පාවිච්චි කරන්න පුළුවන් දවස් දෙකක් වගේ දෙකමාරක් වගේ කාලයක් ඇතුළත. දවස් 3ක් වගේ. ඉතින් ඒ ටික තමයි ඒකේ තියෙන තොරතුරු ටික. Bluetooth 5.3 version එක වැඩ කරන්නේ මේකට. ඒක සහ ඊට එහා ගියේ ඒවා. ඉතින් ඒ විස්තර ටික තමයි තියෙන්නේ. මේ තියෙන box එක බලා ගන්න. මේ පුළුවන් මේක රුපියල් 10000ක් වෙනවා. Kingston 2 terabytes එක රුපියල් 72000ක් වගේ වෙනවා. ලොකු ගාණක්. ඒනට දෙකම ප්‍රීමියම් ලුක් ප්‍රොඩක්ට් එකක්. හොඳයි. රෙකමන්ඩ් කරන ඕන කෙනෙකුට ගන්න පුළුවන් කියලා. ඉතින් අද දවස් ආයෙත් පස්සේ තව මේ Bluetooth එකට දීලා තියෙනවා earbuds දෙකක් දීලා තියෙනවා. එකක් පොඩි එකක් ලොකු එකක්. ඒ කියන්නේ variants එකක් තියෙනවානේ දැන්. සමහරුන්ට වඩා ලොකු ටිකක් ලොකු එකක්. සමහරුන්ට වඩා පොඩි එකක්. ඉතින් ඒ වගේ variants එකකුත් තියෙනවා. මේ වගේ extra දෙකක් එකක් දෙනවා. එකයි gadget එකයි මේ cable charging cable එකයි දෙන්නේ. charge කරන තැන තියෙනවා මේකේ මේ side එකේ USB and USB නේ අපි මේ phone charge කරන වගේ port C type එකේ port එකක්. ඉතින් හරියට පහසුයි හරි ලේසි. එකපාරක් charge කරාම සාමාන්‍යයෙන් කතා අඩුවෙන් කතා කරනවා නම් දවස් දෙකක් විතර පාවිච්චි කරන්න පුළුවන් සමහර විට මම හිතන්නේ. මේ මම නැති හැමදාම charge කරනවා. ඒ කියන්නේ අවශ්‍යතාවය තිබුණා හෝ නොතිබුණා හෝ හැමදාම පාවිච්චි කරන නිසා charge කරනවා මම. charger එක ගහලා ඉතින් පහුතර තමයි ගන්නෙ. මේ ඉතින් ඒ නිසා ඕන කෙනෙක් කවුරු හරි ගන්නවා නම් මිලදී ගන්න පුළුවන්. මේ විදිහට ගන්න හොඳ ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකක් තමයි ගන්න ඕනේ. ඉතින් එච්චර තමයි අද වීඩියෝ එක. තව මොනවා හරි ගත්තොත් එහෙම ඔයාලට දන්නවන්න. එතෙක් සුබ දවසක්. කවුරුත් subscribe කරලා නැත්නම් මගේ channel එක please subscribe කරන්න. තවත් මේ වගේ අලුත් වීඩියෝස් අරගෙන මම එනවා.